අසන්න නුඹගේන ඉන්නවා මං නුඹලකින් මේ හැමරේම සැනසුවේ නුඹ නේද මා හැමදාම ආයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැම දෙනාටම. අද මම ඔයාලට අරගෙන එන්නේ අපේ අවුරුදු. ඒ කියන්නේ ගමේ අවුරුදු. අද නම් අලුත් අවුරුදු දවසට කලින් දවස, ඒ කියන්නේ 13 වෙනිදා අපි මේ ලෑස්ති වෙන්නේ දොඩොල් හැඳි ගන්න. වැස්සකුත් එනවා. ඒත් වහින්න එපා කියලා ප්‍රාර්ථනා කර කර එළිය ලිපකුත් හදාගෙන අපි මේ පටන් ගන්න යන්නේ වැඩේ. මේක ඉතින් පුංචි ටීම් වර්ක් එකක්. මොකද තනියෙන් නම් දොඩොල් හැඳි ගන්න අමාරුයි. ඒකට පොඩ්ඩක් ඉවසීමක් තියෙන්න ඕනේ නේද මට හිතෙන විදිහට. මොකද චුට්ටක්වත් හැන්ද අතාරින්න බෑ. එහෙම වුණොත් නම් ඉතින් දොඩොල් කන්න වෙන්නේ නැහැ. අපි මේ දොඩොල් එක හදන්නේ පොල් ගෙඩි 3කින්. ඒ කියන්නේ හරියම පොඩි ප්‍රමාණයක් තමයි ආවේ. කිලෝ 1ක වගේ දොඩොල් ප්‍රමාණයක් තමයි අපිට ලැබුණේ. මෙන්න මෙයාට තමයි ඉතින් දොඩොල් එකේ වැඩි අයිතිය ලැබෙන්නේ. මොකද වැඩිපුර හැඳි ගෑවේ එයා නිසා. මේ වැඩේ නම් ඉතින් පේන තරම් ලේසි දෙයක් නෙවෙයි කියලා තේරුනේ පොඩ්ඩක් උදව් කරන්න ගියාම. මේ තියෙන්නේ අපේ දොඩොල් එක. මේ ඉතින් අපේ තාත්තයි චූටි පැටියයි සූදානම් වෙන්නේ මොනවද දන්නවද? අවුරුදු කුමාරයට කෑම තියන්න. මං හිතන විදිහට මේ සිරිත හැමතැනම ලංකාවේ අනිත් ප්‍රදේශවල තියෙන සිරිතක් නෙවෙයි මං හිතන්නේ. මේකෙන් කරන්නේ අපි අවුරුද්දට හදන කෑම තියෙනවානේ. ඒ කියන්නේ කැවිලි, පිවිලි, ඒ වගේම අවුරුදු දවසේ උයන අවුරුදු කෑම වේල, ඒ හැම දෙයින්ම පළවෙනි කොටස අපි අයින් කරනවා. ඒක තමයි මේ මෙතන තැම්පත් කරන්න යන්නේ. මේ ගහක අත්තක්. ඒත් මේක හැම ගහකින්ම ගන්න බෑ. ඒක කිරියන ශාකයකින් වෙන්න ඕනේ. මේක ඉතින් නිකන් සිරිතක් නෙවෙයි. මේකෙත් කරන්න හේතුවක් තියෙනවා. මේකෙන් කරන්නේ අපිට අවුරුද්ද පුරා ලැබුණු දේවල් වලට ස්තුති කරන එක. ඒ වගේම අලුත් අවුරුද්දට හොඳ ආරම්භයක් ප්‍රාර්ථනා කරන එක. මේ වගේ දේවල් ඉතින් අද කාලේ ටික ටික අමතක වෙලා යන දේවල්. කොහෙද ඉතින් අපිට ඉන්නවනේ 100ට වඩා දන්න පුතෙක්. එයා ඉතින් 100ට කියලා දෙනවා ඔය. මේක තමයි ඉතින් සබරගමුවේ දිව්‍ය භෝජනය හත්මාලුව. මේක සබරගමුවේ පූජනීය චාරිත්‍රයක්. සබරගමු පළාත් පාර සුමන සමන් දෙවි හාමුදුරුවන්ටයි ලොවට එළිය දෙන සෝරි දිව්‍ය රාජයාටයි කරන මහා පූජාවක් විදිහට තමයි අපේ මුතුන් මිත්තු මේ හත්මාලුව හඳුන්වලා තියෙන්නේ. මේකට හත්මාලුව කියන්නේ මේක පිළියෙල කරගන්න අපිට අවශ්‍ය වෙන එළවලු වර්ග 7ක්. ඒ දේවල් ගන්න සබහාදහම නියෝජනය වෙන විදිහට. එතකොට ඒකට අපි දළු වර්ග, අල, ගෙඩි, කොළ වර්ග, කරල්, ඇට, මද ඒ වගේ දේවල් ගන්නවා. විශේෂයෙන්ම මේකට වට්ටක්ක දළුයි කජු මදයි ගන්නවා. ඊට අමතරව මේකට මෑ කරල්, කොස්සට, කිරි අල, අලු කෙසෙල්, පරිප්පු, වම්බටු, එතකොට කිරි හැන්ද ඒ වගේ දේවල් දානවා. එතකොට ඒ දේවල් වලිනුත් අපිට කැමති 7ක් වට්ටක්ක දළුයි කජු මදයිත් එක්ක දාන්න පුළුවන්.
සාන්තියක් සාන්තියක් සියලු ආරක්ෂා ලැබේ. මේ ඉතින් අපේ අම්මා ලිපගිනි මොලවන වෙලාව. මේ හත්මාලුව සම්බන්ධව තවත් පැරණි මතයක් තියෙනවා. මේ හත්මාලුව සාමාන්‍යයෙන් නිවසකදී හදන්න හොඳ නෑ කියලා තමයි කියන්නේ. හදනවා නම් එළවලු වර්ග මේ අතරින් 6ක් හරි 8ක් හරි වෙන්න ඕනේ. 7ක් දාලා හදන්නේ නෑ අවුරුද්දට ඇරෙන්න. සාමාන්‍යයෙන් රත්නපුරේ අවුරුදු නැකතට කිරිබත්තු යන්නේ නැහැ. හත්මාලුව තමයි හදන්නේ. ඒකත් එක්ක කන්න බත්තු වෙනවා. දැන් ඉතින් කෑම කන්න හදන්නේ. ඒ කියන්නේ ආහාර අනුභව කිරීමේ නැකත උදා වෙලා තියෙන්නේ. මුලින්ම කරන්නේ අර කලින් හදාගත්ත අවුරුදු කුමාරයාට කෑම තියෙන අර ගොට්ට තියෙනවානේ. ඒකට කෙසෙල් කොලයක් කපලා ඒක පොඩ්ඩක් තවලා පත් කොලයක් විදිහට අරගෙන ඒකට අර උයපු කෑම ටික දාලා අර විශේෂයෙන් අරන් තියපු කැවිලි මොනවා හරි තියෙනවා නම් ඒවත් දාලා එතෙන්ට මුලින්ම තියනවා. ඊට පස්සේ ගෙදර ගෘහමූලිකයා විසින් ගෙදර අනිත් අයට කෑම කවනවා. බත් කට කවනවා. නොසිතූ දවසේ හමු වෙලා ඉවසාහිදි මිහිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් නදමිමම් සිහිනෙන් නොබ සොයන්නම් ආදරේ මගේ පනතමන් සුබලුත් අවුරුද්දක් වේවා. එසේම වේවා. විශේෂ වෙලාවක ඉතින් ෆොටෝස් නොගෙනත් බෑනේ නේද? Chuột lồng này nhà lành đó.